2020 කොරෝනා වල නවත්තද්දී සීනියර් සේල්ස් මැනේජර් පොසිෂන් එකේ හිටියේ. ඉතින් එදා ගත්ත සැලරි එකයි ෆුල් පැකේජ් එකට වඩා සෑහෙන ලොකු ප්‍රමාණයක් අද මම හම්බ කරනවා. සේල්ස් කරන කට්ටිය දන්නවා තියෙන ප්‍රෙෂර් එක. මම 2005 තමයි සේල්ස් ජොබ් එක පටන් ගත්තේ. අපරාධයේ මෙච්චර කල් වැයුම් කරේ කියලා හිතනවා බිස්නස් එකක් කරන්න නැතුව. කිඩු රයිස් එකට අමතරව තියෙන එකේ සී ෆුඩ් එකක් තියෙනවා. යෙලෝ රයිස් එකක් තියෙනවා. ඒතකොට විශේෂයෙන් මේ ගැබිනි මාතාවන්ට අපි අඳුනලා දුන්න දොළදුක කහබත කියලා. දොළදුක කහබත. දොළදුක කහබත 2020 කෑම ගත්ත කස්ටමර් අදත් කෑම ගන්න. මම මේ කිඩු රයිස් බිස්නස් එක පටන් ගත්තේ ඇත්තටම 2020 හේතු වුණේ කොරෝනා සමයත් එක්ක ආපු ආර්ථික ප්‍රශ්න. මොකද මම වැඩ කරේ සේල්ස් මැනේජර් කෙනෙක් විදිහට මාකටිං ෆීල්ඩ් එකේ. ඉතින් අපේ සේල්ස් ඔක්කොම ඩ්‍රොප් වෙලා අපට හම්බෙන ඉන්කම් එක සෑහෙන අඩු වෙච්ච වෙලාවක තමයි මම මේක පටන් ගත්තේ. අද කොහොමද බිස්නස් එක? වරදක් නැහැ, හොඳ තත්ත්වයක තියෙනවා. අද මාසෙකට කොච්චරක් විතර සප්ලයි කරනවද? එකක් කියලා කියන බෑ, මොකද අපි ෆැමිලි පැක්ස් කරන හින්දා පැක්ස් කීයක් කරනවද සාමාන්‍යයෙන්? පැක්ස් යනවා සෑහෙන ප්‍රමාණයක් යනවා. අනිත් ඒ ගොඩක් කරන්නේ අර මේ අපේ මෙනුවස් වල තියෙන 4 people packs විදියට. ඒ වුණාට ඒක මම ගොඩාක් දීලා තියෙන කස්ටමර්ට කස්ටමයිස් කරගන්න. ෆැමිලි පැක් එකක් ගන්නවා, සමාජයකට 10 දෙනෙක්ට ගන්නවා, 20 දෙනෙක්ට 25 දෙනෙක්ට එහෙම ගැනීම. එහෙමත් පුළුවන්. ඔව්. සාමාන්‍ය අඩුම පැක් එක කියන්නේ 4 දෙනෙක්ටද? 4 දෙනෙක්. ඒ පැක් එක කීයක් වෙනවද? 7 දැන් තමයි පටන් ගන්නේ. 7 දැන් තමයි පටන් ගන්නේ. මොකද්ද කිඩෝ රයිස් එකේ තියෙන ස්පෙෂලිටි එක? සහ ඔයාගේ කිඩෝ රයිස් එකේ තියෙන ස්පෙෂලිටි එක මොකද්ද? ඔව්, මේක හදන්නේ ඇත්තටම ගී වලින් හදන බත් එකක්. එතකොට මේක ටිකක් පරණ කෑමක් ලංකාවේ මේ මුස්ලිම් අපේ සහෝදරයන්ගේ අතර ප්‍රසිද්ධ වෙච්ච. ඉතින් ඒක මම පොඩ්ඩක් වෙනස් කරලා පොඩි වෙනස්කම් ටිකක් කරලා ගැලපෙන විදියට හදලා තියෙනවා. එතකොට ඒකේ විශේෂත්වය තමයි මගේ ඇසුරුම් කරන්නේ. ඒකේ ඔය අපි දාන්නේ පුවක් කොළපතක. එතකොට ඒක ඒ ඇසුරුම් කරන ඉස්සල්ලාම හඳුන්වා දුන්නේ මම. ඊට අමතරව එතකොට අපි ඇසුරුම් කරන්න භාවිතා කරන්නේ 99%ක්ම ස්වභාවික දේවල්. පුවක් කොළපත්, කෙසෙල් කොළ. එතකොට පුවක් කොළපත් වලින් හදපු ලන්ච් බොක්ස්, ප්ලේට්ස් ඒවා තමයි පාවිච්චි කරන්නේ. තනිකරම ඔන්ලයින් බිස්නස් එක තියෙන්නේ. ඔන්ලයින් තමයි කරන්නේ. ඉතින් ඔන්න ලහිරුට කියන්න අපේ මේ ලංකාව ස්ටාර්ට්අප් වලට දෙන අපේ chance එක හරි TV සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා වලට යන්න Facebook, TikTok, Instagram මේ හැම එකකම බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ ස්ටාර්ට්අප් එක ගැන අපි තොරතුරු කියනවා. අද අපි කියන්නේ Kido Rice by Nona Kitchen. Nona Creation. Nona Creation. ඉතින් දැන් කොහොමද සේල්ස් රෙෆ් කෙනෙක් කියලා ඉන්න කාලේ ගත්ත ආදායමත් එක්ක හිතනකොට නැත්නම් ගත්ත වැටුපත් එක්ක හිතනකොට අද මොකද දෙන්නේ තමන්ගේ බිස්නස් එකක්? ඔව්, ඇත්තටම මේක මාන නිදහස්. මොකද සේල්ස් කරන කට්ටිය දන්නවා තියෙන ප්‍රෙෂර් එක. මම 2005 තමයි සේල්ස් ජොබ් එක පටන් ගත්තේ. අපරාධයේ මෙච්චර කල් වැයුම් කරේ කියලා හිතනවා බිස්නස් එකක් කරන්න නැතුව. ඒක වැටුපක් වෙනුවෙන්. ඔව්. අද සාමාන්‍යයෙන් කොහොමද දල වශයෙන් කොයි වගේ මේ වගේ බිස්නස් වලින් මම මේ ප්‍රශ්නේ අහන්නේ අත්‍තරම තව කෙනෙක්ට මේකෙන් උද්දීපනයක් ගන්න, තව කෙනෙක්ට මේ වගේ කියන්නේ මේ වගේ තමන්ගේම ඕන් බිස්නස් එකක් පටන් ගන්න, මොනවා හරි බිස්නස් එකක්. සාමාන්‍ය දල වශයෙන් කොයි තරම් විතර ආදායමක් ගන්න පුළුවන්ද? 2020 කොරෝනා වල නවත්තද්දී සීනියර් සේල්ස් මැනේජර් පොසිෂන් එකේ හිටියේ. ඉතින් එදා ගත්ත සැලරි එකයි ෆුල් පැකේජ් එකට වඩා සෑහෙන ලොකු ප්‍රමාණයක් අද මම හම්බ කරනවා. දැනන ගාණක්? ඔව්. කොයි තරම් සතුටුයිද? ගොඩක් සතුටුයි. මේ තියෙන්නේ අපේ ප්‍රධාන මේක කිඩු රයිස් කියන එක. මේක මේ පුවක් කොළපතක එන්නේ. මේක 4 දිනකට කන්න පුළුවන් එක. රුපියල් 7000ක් වෙනවා. මේකේ චිකන් තියෙනවා, අල තියෙනවා, ජැෆ්නයි ස්ටයිල් විදිහට බටු මෝජු එකක් තියෙනවා, කට්ලට් තියෙනවා, අන්නාසි තියෙනවා. මේක බත් එක ගී බත් එකක්. මීට අමතරව අපේ තව තියෙනවා කහබත් තියෙනවා, සී ෆුඩ් කිඩු රයිස් තියෙනවා, දොළදුක කහබත් තියෙනවා, බිරියානි තියෙනවා. ඕගොල්ලන්ට Facebook, WhatsApp, Instagram, TikTok ඕන එකකින් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. කිඩු රයිස් by Nona Creation කියලා සර්ච් කරොත් අපිට එනවමක් දෙන්න පුළුවන්. මොනවද වෙන මොනවද ඕගොල්ලන්ගේ බිස්නස් එකේ තව තියෙන දේවල් මොනවද තියෙන්නේ? මම කෑම වලට ගොඩක් ආසයි ඉස්සර ඉඳලා. දැක්ක අඩුවක් තමයි කස්ටමයිස් කරන්න බැරිකම. මොකද අපි කඩේ තියෙන කෑම ගිහිල්ලා අපිට ඒ දකින්න දේ විතරනේ ගන්න පුළුවන්. මගේ තියෙන්නේ ඔක්කොම කස්ටමර්ට කැමති ඕන විදිහට කීරටද මිරිසටද අවශ්‍ය හැම ඕන විදිහකට හදලා දෙනවා. ඒතකොට අපේ දැන් කිඩු රයිස් එකට අමතරව තියෙන එකේ සී ෆුඩ් එකක් තියෙනවා. යෙලෝ රයිස් එකක් තියෙනවා. ඒතකොට විශේෂයෙන් මේ ගැබිනි මාතාවන්ට අපි අඳුනලා දුන්න දොළදුක කහබත කියලා. දොළදුක කහබත. දොළදුක කහබත? මොකද ඒක ගර්භණී කට්ටිය තමයි හඳුනලා දෙන්නේ. මොකද විනාකිරිය අර මේ එයාලට හොඳ නැතින් දේවල් දාන්න නැතුව ඒ පෝෂදායි බැලන්ස් වෙන කෑම වේලා. හදපු එකද? ඔව්. තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න මොකද්ද ඔයාට තිබ්බ ඔයාගත්ත රිස්ක් එක මොකද්ද? මම එකක් ආස දෙයක්. මට කෑම වලට ආස කියලා පෙරේත නෙවෙයි. කෑම වලට ආසයි. දැන් කොරෝනා කාලේ අපි ගෙදර ඉද්දි අපට ආපු ප්‍රශ්න තියෙනවානේ. මේක ඔන්ලයින් ගෙන්න ගන්න තැනක් නැහැ. කොහොමද කරන්නේ? කණ්ඩායම් වෙනවට ගෙන්න ගන්න තැනක් නැහැ. ඊට පස්සේ වයිෆ් එක කතා කරලා මේක මේ අපි නිකන් පටන් අරගෙන මේ මොකද කොරෝනා කාලේ ඉන්න දවස්වල වැඩට යන්නේ නැති හින්දා වයිෆුයිම එක එක කෑම හදනවා නිකන්. කරන්න දෙයක්වත් නැහනේ. ඊට පස්සේ තමයි මේ මං කිව්වා මගේ අදහසක් තියෙනවා මෙහෙම කියලා පොඩ්ඩක් වටේ විදලා කරලා මේ ওই ටික හොයාගෙන ඇවිල්ලා
බර ටික ගෙනල්ලා පටන් ගත්තා. අද ඔබේ ජීවිතයේ සතුටෙන් ගෙවන්න මේ ලබන ආදායම කොයිතරම් හයියක් වෙනවද? ඔයාගේ තියෙන ටාගට්ස් වලට නොවට ඕන දේවල් ගන්න, ගෙදර වෙනුවෙන් දේවල් අරන් දෙන්න. සෑහෙන ශක්තියක් වෙනවා. මොකද හැමදේම කරගන්නේ මේකෙන් තමයි. කී දෙනෙක් වැඩ කරනවද? 8 දෙනෙක් වැඩ කරනවා. 8 දෙනෙක් වැඩ කරනවා. ස්ථීර සේවකයෝ 5 දෙනෙක් ඉන්නවා. ටෙම්පරරි වැඩ කරන 3 දෙනෙක් ඉන්නවා. මොනවද කියන්න තියෙන්නේ? මේ දැන් මේ ඔයාගේ කතාවත් එක්ක ඔයාගේ සක්සස් ස්ටෝරියත් එක්ක අනිත් අය මොනවද කියන්න තියෙන්නේ? ඔව් Tamanට දෙයක් දැනෙනවා නම් ඒක හිත හිතින් නැතුව පටන් ගන්න පොඩියට හරි. ලොකුවට ඕනේ නැහැ මේ ගොඩක් කට්ටිය හිතන්නේ ගොඩක් සල්ලි ඕන කියලානේ. ඇත්තට එහෙම නැහැ පොඩි දෙයක් පටන් අරගෙන මේ හරි ක්වොලිටියට වැඩක් කරවොත් දිගටම ගමනක් යන්න පුළුවන්. මොකද මගේ 2020 කෑම ගත්ත කස්ටමර් අදත් කෑම ගන්න. මොනවද ඔගේ ජීවිතේ ටාගට්ස්? වෙනත්ම කන්සෙප්ට් එකකට රෙස්ටොරන්ට් එකක් ඕපන් කරන්න. ඒකේ වෙනම ප්ලෑන් එකක් මගේ තියෙනවා. අවුරුදු 3-4ක් යයි. ඒ කාලෙ වෙද්දි කොහොම හරි ඒක එතනට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.